සුබම සුබ දවසක් වේවා මැණික් ෆීල්ඩ් එකේ ඉන්න සීල සෑම දෙනාටම. ඔයගොල්ලන්ට අද මම කියලා දෙන්න හදන්නේ නිවැරදිම පච්චතෝර ගලක් අඳුරගන්න විදිහ. අපි ඉතින් මේ වීඩියෝ එකක් දානවා කියන්නේ පොඩ්ඩක් දලා දාසක් ගන්න තමයි දාන්නේ. නමුත් සාමාන්‍ය මේ වීඩියෝ බලලා පුළුවන් සාමාන්‍ය 70ක් 60ක් වගේ පොඩ්ඩක් සාමාන්‍ය තමන්ට අයිඩියා එකක් ගන්න. කියන්නේ තමන් මෙච්චර දවසක් දාලා තියෙන නිවැරදි පච්චතෝර ගලක්ද එහෙම නැත්නම් වෙන ගලක්ද කියලා සාමාන්‍ය 70ක් 60ක් වගේ අයිඩියා එකක් ගන්න පුළුවන්. සාමාන්‍ය වීඩියෝ එකක් දාන්නේ දලා දාසක් ගන්නනේ. අපි පොඩ්ඩක් ඉතින් අර පොඩ්ඩක් සාමාන්‍යයෙන් අර තේරෙන කෙනෙක්ට පොඩ්ඩක් මේ වීඩියෝ බලලා උනත් මම කිව්වා 160 70 වගේ දලා දසක් ගන්න පුළුවන්. මොකද ගොඩාක් කට්ටිය පච්චතෝර කියලා මේ පච්චතෝර ගල නෙමෙයි දාන්නේ මේ වෙන ගල් දාන්නේ. ඒ කියන්නේ මේ ග්‍රීන් සර්කල් වලම අපි කියන ජාගුන්තෝර කියලා ඒ තෝරවලම ගලක් තමයි දාන්නේ. හැබැයි ඒක පච්චතෝර නෙමෙයි. ඒකින්ද තමයි මම මෙතන මේ ගල් ಜಾති මෙතන මේ ප්‍රීෆෝම් කරපු පච්චතෝර ගලුත් තියෙනවා. මෙතන මේ ග්‍රීන් සර්කල් තියෙන පිට එළිය තියෙනවා. මෙතන මේ පච්චතෝර ගල් හදන්න කාට තියෙන තෝර කට්ට ටෝච් එක ගම කාට ගල් තමයි මේ පුච්චල තමයි මෙන්න මේ වගේ ගල් හදාගන්නේ පච්චතෝර ගල්. මෙන්න මේ වගේ හදන්න මෙන්න මේ විදිහට කොළ පාට හදන්නේ සහ මේක කළු පාට වෙන විදිහට පුච්ච ගන්න පුළුවන් පච්චතෝර වෙන විදිහ. හැබැයි මේ නැචරල් ගල් තමයි දාන්න ඕනි බුදගේ අපලේට. එහෙම නැතුව මේ පොල් කටු දාලා මේ වගේ අරගෙන මේ කාට තියෙන ගල් අරගෙන පොල් කටු දාලා පුච්චලා බෑ. මම එක ගල්කටම ටෝච් එක ගහලා පොඩ්ඩක් පෙන්නන්න. මෙන්න මේක. මෙතන මේ කහට වගේ තියෙන මෙතන මෙන්න මෙහෙ හරි බලන්න. ටෝච් එකම පොඩ්ඩක් මේ රත් ගින්දර පාට වගේ පේන්නේ. මෙන්න මේ ගල් තමයි මේ ගොඩක් කට්ටිය පුච්චන මමත් මේ පුච්චන තියන් ඉන්න ගල් මේව තෝර කට්ට මේ පුච්චය තමයි මම කරේ මෙන්න මේ ගල. මෙන්න මේ විදිහට හදාගන්න. මෙන්න මේ විදිහට හදන්න මේ විදිහට හදන්නත් පුළුවන්. ඒක නැත්නම් පිටර එළියෙන් තියෙන පච්චතෝර වෙන විදිහට හදා ගන්නත් පුළුවන්. හැබැයි ඕන විදිහට හදන්න හැබැයි බුදගේ අපලෙට දානවනම් එහෙම බෑ. අනිවාර්යෙන් පොළොවෙන් හම්බෙච්ච මේ වගේම මේ පච්චතෝර ගලක් ඕනේ ස්වභාවික හැබැයි. මේ ගල් දාන්නේ මේ කොළ පාට එළිය තියෙන ගල් දාන්නේ පච්චතෝරට මම ඉදිරියට වීඩියෝ රැඳිලා ඉන්න මම කියන්න. මම ජයන්ත ජේම්ස් කොළඹවිල මේ වීඩියෝ පුළුවන් නම් ෂෙයා කරන්න තව කෙනෙක්ට බලන්න ඕගලන් බැලුවොත් තව කෙනෙක්ට බලන්න ෂෙයා කරන්න. මොකද නිවැරදි පච්චතෝර ගලක් අඳුර ගන්න විදිහ තමයි කියලා දෙන්නේ. හරිද? එතකොට ගොඩක් කට්ටිය දාන ගල තමයි මම පෙන්නන්නේ දැන් මොකද ගොඩක් කට්ටිය දාන්නේ මොන ගලද කියලා. මෙන්න මේ ගල. නේද? පච්චතෝර කියලා පිටර එළිය තියෙන ගල තමයි දාන්නේ. මෙන්න මේ ගල. සම්පූර්ණ මේ ගල දාන්න බෑ බුදුගේ අපල වැරදි තියෙන අපල වැඩි වෙයි. මේ ගල දාන එකක් තියෙනවා. මේ ගලත් බුදුගේ රහයෝගේ හොඳ නම් දාන එකක් තියෙන. ඒකත් මම වීඩියෝ යන අතර කියන්නම්. ගොඩාක් දුරට ජ්‍යොතිෂි පැත්තේ මම කියන්නේ නැහැ. ඒතකොට මේක ජ්‍යොතිෂි වීඩියෝ එකක් එනවනේ. මේක දැන් පච්චතෝරයක් නිවැරදි පච්චතෝර අඳුර ගන්න ගලක් නෙමෙයි මම මේ කියන්නේ නේ. ඊළඟට මම ඔන්න වීඩියෝ එකක් දාන ජ්‍යොතිෂි පැත්තත් සඳහන් කරලා. මොකද මමත් ජ්‍යොතිෂීය යන්ත්‍ර මන්ත්‍රයේ ඒ විෂය මම කරනවා. ඒ කරන ඉඳන් තමයි මම මේ වීඩියෝ දාන්නේ. මක් ගාවට කෙනෙක් මම පච්චතෝර ගලක් කියවලා එයයි පච්චතෝර ගල නෙමෙයි කියලා එයා හිතලා තින් මම මේ තින් මේ අතේ තියන් මේ ගලක් තමයි පච්චතෝර ගල කියන්නේ නෑ. මේ ග්‍රීන් සර්කන් අපි කියන ජාගුන්තෝර මේක නෙමෙයි. නිවැරදි පච්චතෝර ගල කියන්නේ මෙන්න මේක. ඒ කියන්නේ මෙහෙම බලනකොට පිටර එළිය නෑ. කළු පාටයි ගල. නේද? මේ මම අර ඉගෙන ගන්න කාලේ මේ පුච්චන්න ගල හදන ගත්ත ගලක් මේ ප්‍රීෆෝම් කරලා මේක පච්චතෝරය තමයි. ඒතර මේම එළිය නෑ පිටට. දැන් අර මම ඉස්සෙල්ලා පෙන්නුවේ. මම ආයි පෙන්නන ගල. මෙහෙම ගල් දෙකම ළඟ තියලා පෙන්නන්න. මේක මේ අතේ තියෙන එක තමයි මේක ග්‍රීන් සර්කන් ජාගුන්තෝර කොළ පාට එක. මේක. හැබැයි මේක තමයි පච්චතෝරේ. පිටට එළිය නෑ. දැන් ඔයගොල්ලන්ට පේනවනේ මේ වෙනස. සාමාන්‍ය වීඩියෝ බලලා පේනවනේ. හැබැයි මේක මේ අර අතේ තියන් ලොකු ගලක් මේක හැබැයි හිරු එළියට හරි ටෝච් එක හරි ගහපු ගමන් කෙලින්ම කොළ පාට ඇතුලේ පේනවා. මේක දැන් නිවැරදි පච්චතෝරය. ඔයගොල්ලන් කාකනිල දන්නවනේ. කාකනිල මෙහෙම පිටට බැලුවම කළු පාටයි. හැබැයි හිරු එළියට ඇල්ලුව ගමන් හරි මේ ටෝච් එක ගෙව ලා නිල් පාට තියෙනවා. ඒ කියන්නේ සම්පූර්ණ මුළු ඇඟේම කාක්කගේ තියෙන මුළු ඇඟම කාක්කගේ කළු පාටයිනේ. බෙල්ලේ නිකන් තියෙනවා නිකන් රොයල් බ්ලූ පාට නිල් පාට. අන්න ඒකව තමයි කාකනිලෙත් තියෙන්නේ. මම කාගනිල් ගැන ඊළඟ වීඩියෝ එකක් කරන්නම් නිවැරදි කාගනිල් ගලක් අඳුර ගන්න විදියට. ඒ වගේ තමයි පච්චතෝරෙක් කියන්නේ. නිවැරදි පච්චතෝරේ ගල. හැබැයි නැචරල් ගල වෙන්න ඕනේ. මම වීඩියෝ මුලම කිව්වේ. එහෙම නැතුව මේ පුච්චුබ ගලක් දාන්න බෑ. පොළොවෙන් හම්බෙන මේ වගේ ගලු හම්බෙන පොළොවේ නැචරල්ම පිටරෙල් එළියදී කොළ පාට තියෙන ගලුත් හම්බෙන. ඒන් ගලක් තමයි වෙන්න ඕනේ නිවැරදි පච්චතෝරේ ගල. නිවැරදි පච්චතෝරේ ගලක් දාලා ඔයගොල්ලන් තියෙන බුදගේ අපලේ මේ නැති කරගන්න. හැබැයි අර වගේ ගලක් දාලා තියෙන අපලේ වැඩි කරගන්න. මම මේ ටෝච් එක පොඩ්ඩක් ගහලා පෙන්නන්න. මේදී සාමාන්‍ය ඉතින් කොළ පාට වගේ ටෝච් එක ගෙවුවන් කොළ පාට වගේ තියෙනවා. මේක පොඩ්ඩක් සාමාන්‍ය හරියට පිච්චෙලා නැහැ. මම ඉස්සෙල්ලා ගිහලා ඉගෙන ගන්න කාලේ මම ගල් හදනකොට ප්‍රීෆෝම් කරලා පුච්චලා හදන ගත්ත ගලක් තමයි මේක. මේක තැවිලා තියෙන පොඩ්ඩක් කාටක තියෙන චූට්ටක් පිච්චුණා හරි.
මේ දින් මේ වගේ කොළ පාට ගතියක් තියෙනවා. තමයි මේක තමයි නිවැරදි පච්ච තෝරය. හැබැයි නැචරල් ගල පුච්චබ මේ පුච්චබ ගල නෙමෙයි නැචරල් ගල තමයි දාන්න ඕනේ. ඒතර මේ ගලත් නැහැ බුදගේ අපලෙට දාන්න ඕනේ. මේ කොළ පාට තියෙන ටෝච් එක මේක ඉරු ඉලට එරුවොත් කොළ පාට වගේ තියෙනවා. එහෙම නැත්තු මෙන්න මේ වගේ දැන් මේක තියෙන කොළ පාට ලස්සනට මේ රෆ් ගල මේ ගල් දාන්න යන්න එපා. මේ වගේ කට්ටන් පොලිස් දාන්න යන්න එපා. මම ගොඩක් දැකලා තියෙනවා නවරත්න සෙට් වලක් තියෙනවා. ගල් ගොඩක් දුට්ට. මොකද මේ පිට එළිය තියෙන මෙන්න මම නවරත්න සෙට් වල තියෙන එකක් පෙන්නන්න මෙන්න මේ වගේ පොඩි. මේක කට්ටන් පොලිස් මෙන්න මේ වගේ කොළ පාට තියෙන ගල් දානවා මෙන්නවත් ඒක සම්පූර්ණ වැරදි. මොකද අපි මෙන්න මේ පාට ඒව ගන්න. නේද? මේක ගන්න අපි බුදගේ අපලේ හොඳ උච්චාවත අවස්ථාවක තියෙන උඩ කෙනෙක්. හොඳටම තියෙන වෙලාවක දානවා. ව්‍යාපාර දියුණු වෙන්නේ. අපි භාෂාවෙන් කියනවා ගේමක් ගහලා උත්සාහයක අපි ගේමක් ගහලා උඩට යන්න පුළුවන් වෙලාවක තමයි මෙන්න මේ වගේක් දාන්නේ. පිටර එළිය තියෙන එකක් දාන්නේ. ඒතර මේක තමයි ග්‍රීන් සර්කල් ජාගුන් තෝර කියනවා අපි. තෝර જાතිද ඔක්කොම අයිති වෙන්නේ. පිටර එළිය තියෙන එක පිටර නැති වෙන. පිටර එළිය නැති එක තමයි මම කිව්වේ පච්ච තෝර. පිටර එළිය තියෙන එක තමයි ඒ ග්‍රීන් සර්කල් තමයි. ඒක වරද්ද ගන්න එපා. පිටර එළිය තියෙන එක වෙන එකක්. පිටර එළිය නැති එක වෙන එකක් කියලා නෑ. එකම කුලේ එකම જાතියේ ගල්. අර පිටර එළිය නැති එකයි පිටර එළිය තියෙන එක දැන් ප්‍රශ්නෙම තියෙන්නේ. ඒකින්ද ඒ දෙක හරියටම දාගන්න. හරියට දැක්කොත් හරි ප්‍රතිඵල ගන්න පුළුවන්. එහෙම නැතුව අර මේ වගේ එකක් දාලා පච්ච තෝරට කියලා බුදුගේ අපල වැඩි වෙලා තියෙනවා. තව අපල වැඩි වෙයි. මගේ අත්දැකීම් මම මේ කියන්නේ මොකද දන්නේ හින්දා. ඒක මම මේ සීළු රාස් හංගන් ඉන්නේ නැතුව එළියට දාන්නේ. ඔයගොල්ලෝ පුළුවන් නම් බලලා මේ වීඩියෝ ෂෙයා කරන්න. මොකද මේවා හංගන් ඉඳලා වැඩක් නෑ. අනිවාර්යෙන් හැමෝටම කියන්න ඕනේ. මොකද ගොඩක් මිනිස්සු අර ව්‍යාපාර කරනවා වාණිජ්‍ය මේ විහිඳ ඒ වෙලාවේ සල්ලි හොයන්න හින්දා තමයි මේ වෙලාව අර ලස්සනට පිටර එළිය තියෙන ගලක් දානවා. මිනිස්සුත් හිතන්නේ මේක තමයි පච්චතොර නෑ. තමන්ගේ බලන්න ඔය දාපු කට්ටියම බලන්න තියෙන අපලේ වැඩි වෙලා තියෙනවද අඩු වෙලා තියෙනවද ප්‍රතිඵල තියෙනවද නෑ. ඇත්තටම නෑ. එහෙනම් මේ දෙක වරද්ද ගන්න එපා. මේ මම කට්ටයන් පොලිස් ගලකුත් පෙන්නන්න ඕක ඒකම. මේදී මම මේ ටෝච් එක අඩු මේ ෆෝන් එකේ ටෝච් එක මේ පොඩ්ඩක් ඔෆ් කරලා පෙන්නන්නම්. ඒතර ඔයගොල්ලන් අඳුර ගන්න පුළුවන්. නැත්නම් ඒක අඳුර ගන්න අමාරුයි. මේදී මේ ගල් දෙක පොඩ්ඩක් කොහොම බලන්න. දැක්කනේ? මෙන්න මේක මේ අතේ මේ පැත්තේ තියෙන කොට මේදින් මේ මම අතින් ඇඟිල්ලෙන් පෙන්න මේක තමයි පිටර එළිය තියෙන එක. මේක තමයි පච්චතෝරේ කළු පාට පේන්නේ. මෙන්න මේ පැත්තේ මේ ඇඟිල්ලෙන් පෙන්න මේදී මේක තමයි පච්චතෝරේ කළු පාට පේනවා. ඉර උඩල්ලුවමත් හොඳයි පේන්නේ. කළු පාටයි. ඇතුළේ ලා පාට කොළ පාටක් වගේ ගොම පාට වගේ. අය මම ටොප් ෆෝන් එකේ ටෝච් එක දාලා පෙන්නන්න. දැක්කද? ගල් දෙකේ වෙනස හොඳටම තේරෙනවානේ. මෙන්න මේ වගේ තමයි නිවැරදි පච්චතෝරයක් හොයාගන්නේ. මේක බලන්න පිටර එළිය මේක පිටර එළිය තියෙනවා. මේක කොළ පාටයි ඇතුලේ කළු පාටයි. ගොම පාට වගේම තමයි තියෙන්නේ හරියටම. එතකොට පොකලන් දාන්න ඕනේ මෙන්න මේක. මෙන්න මේකල දාන්න. නේද? මෙන්න මේකල තමයි දාන්න ඕනේ. බුදගේ අපලයට. අපල දිනනවා මේකල දාන්න. පච්ච නිවැරදි පච්ච තෝරේ ගල. ඔන්න මම කට්ටයන් පොලිස් ගලුත් ගෙනල්ලා පෙන්නුවා. රෆ් ගලුත් පෙන්නුවා. හදන්න තියෙන ගලුත් ගෙනල්ලා පෙන්නුවා. ෆ්‍රී ෆෝම් කරලා තියෙන ගලුත් ගෙනල්ලා පෙන්නුවා. මම මොම කරපු වීඩියෝ දාලා වැඩක් නැහැ. ගොඩක් තියෙනවා වීඩියෝ නමුත් හැමෝම කරපු වීඩියෝ දාලා වැඩක් නැහැ. කාගේක් වීඩියෝ බලලා මේක මගේ අත්දැකීමත් එක තමයි මම දාන්නේ. මේක තමයි නිවැරදි පච්ච තෝර ගල. ඔගොල්ලෝ බුදගේ අපල තියෙනවා නම් ඒ ජ්‍යොතිෂ වේදයන් අහලා බලලා හරිය මේ දාන්න. මොකද ගොඩක් ජ්‍යොතිෂ වේදිය මෙනික් විද්‍යාව පිළිබඳව මෙනික් ගල් ගැන ගොඩක් දුරට දන්නේ නැහනේ. ඒකින්ද තමයි ඒගොල්ලන් අර කියන්නේ පිටට එළිය තියෙන ගලක් දාන්න කියලා. ඒකින්ද ඔයගොල්ලන් දැන් මේ වීඩියෝ වල දලා දවසක් අරගෙන අනිත් දවසේ ඒ වගේ ගල් දාන්නේ නැතුව මේ වගේ ගලක්ම දාන්න. මොකද අවුලක් තියෙන මගේ WhatsApp එකේ මැසේජ් එකක් දාන්න. නැත්නම් කෝල් එකක් දෙන්න. ගොඩක් දුරට කෝල්